අතින් අපේ ආතතියෙන් තොර ප්‍රීතිමත් ඉවසක් දරුවන්ට ලබා දීම ගැන වැඩසටහනේ වීඩියෝ මාලාවේ තුන්වෙනි වීඩියෝ එකට අපි ඇවිල්ලා ඉන්නවා. අද අපි කතා කරනවා අපි චිත්ත වේගීව දරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ කොහොමද කියලා. මේකත් හරි වැදගත් දෙයක්. අපි කතා කරන ඔක්කොම දේවල් වැදගත් දේවල් තමයි කතා කරන්නේ. මොකද අපේ දරුවෝ වෙනුවෙන් මේ දේවල් කතා කරන්නේ. ඉතින් මේ ගැන පැහැදිලි අවබෝධයක් ඔබට ලබා දෙන්න තමයි අවශ්‍ය. කොහොමද අපි චිත්ත වේගීව දරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ කියන එක. නිවසක් කියන්නේ යුතුයකම් වගකීම් වලින් පිරුණු තැනක් විතරක් නෙවෙයි. නිවසක් කියන්නේ සම්බන්ධතාවයක්. ඇත්තටම නිවසක් කියන්නේ ගෙදරක් කියන්නේ පවුලක් කියන්නේ සම්බන්ධතාවයන් වල එකතුවක්. අපි කාලයක් යනකොට ඒවා වගකීම් සහ යුතුයකම් බවට පමණක් පෙරලෙන්න ඉඩ නොදී සම්බන්ධකම් වලට ලොකු වටිනාකමක් දෙන්න අවශ්‍යයි. අපිට රැකියාවල කාර්යබහුල වෙන්න පුළුවන්. වැඩත් එක්ක නිවසේ වැඩත් එක්ක කාර්යබහුල වෙන්න පුළුවන්. නමුත් අවසානයේ අපිට ඉතුරු වෙන්නේ ඒ සියල්ල නෙවෙයි අපේ සම්බන්ධකම් ඇතුලේ අපි කොච්චර සාධාරණ වුණාද නැත්නම් ඒ වෙනුවෙන් අපි කොච්චර කාලයක් දුන්නාද අපි ඒ වෙනුවෙන් වැය කළේ මොනවාද කියන එක තමයි ඇත්තටම අවසානයේ ඉතුරු වෙන්නේ. ඉතින් පළවෙනි කාරණේ තමයි කොහොමද අපි දරුවන්ට චිත්ත වේගීව සම්බන්ධ වෙන්නේ නැත්නම් පෙනී සිටින දරුවන් එක කියලා. පළවෙනි දේ තමයි අම්මලා දරුවෝ කියන දේ විතරක් අහන්න එපා. දරුවන්ගේ හදවත් වලටත් සවන් දෙන්න. තේරුණාද? දරුවෝ කියන දේ විතරක් අහන්න එපා. දරුවෝගේ හදවත් වලටත් සවන් දෙන්න. සමහර විට දරුවෝ ඔයාලට හැඟෙන දැනෙන හැම දෙයක්ම අපිත් එක්ක කියන්නේ නැහැ. ඒකට විවිධ හේතු තියෙන්නට පුළුවන්. නමුත් අපි දෙමව්පියෝ හැටියට දැනගන්න ඕනේ අපේ දරුවා අපිට කියන දේ පමණක් නෙවෙයි එයා කියන්නේ නැත්තේ මොනවද? ඒ දේටත් ඇහුම්කන් දෙන්න. එයාලගේ පුංචි වෙනස්කම් තුලින් ඒ දේවල් තේරුම් ගන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. විශේෂයෙන් දරුවෝ ටිකක් ලොකු වෙනකොට නිහඬ වෙන්න පුළුවන්. නිශ්ශබ්ද වෙලා එයාගේ හැඟීම් ප්‍රකාශ කරන්න නැති වෙන්නත් පුළුවන්. සමහර කුඩා දරුවෝ ඉන්නවා හැඟීම් විවෘතව බෙදා ගන්න ලෑස්ති නැති. ඉතින් එයාලගේ හැඟීම් මොනවද කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අපි එයාලව හොඳින් එයාලගේ හදවත් තේරුම් ගන්න පුළුවන් වුණොත් විතරයි. ඒ වගේම තමයි විනිශ්චයකින් තොරව තමන්ගේ හැඟීම් කියන්න පුළුවන් නිවසක් වෙන්න ඕනේ. දරුවෝ ගොඩාක් වෙලාවට දෙමව්පියෝ එක්ක පසුකාලීනව දේවල් බෙදාගන්නේ නැහැ. යාළුවෝ එක්ක කියනවා. ගෙදර ඇවිල්ලා විවෘත වෙන්නේ නැහැ. සමහර දෙමව්පියන්ට බොරු කියනවා. ඇයි මේවා ඇති වෙන්නේ? දරුවන්ව නිතර විවේචනයට සහ දොස් පැවරීමට ලක් වුණාම නිවස තුල දරුවෝ එයාලා අතින් වෙන දේවල් කියන්න යන්නේ නැහැ. ඒගොල්ලන් හිතනවා ප්‍රතික්ෂේප වෙයි, දොස් කියයි කියලා ඒගොල්ලන් එයාලා තුලම නිහඬ වෙන්න යනවා. දැන් පුංචි කාලේ නිතර එයාලව මේ විදිහට අපි නිහඬ කරපුවාම තරුණ වයසට එනකොට ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩාක් දේවල් ඒගොල්ලන් බෙදා ගන්න නැතුව ඒගොල්ලන් ඇතුළාන්තයෙන් නිහඬ වෙන්නට පටන් ගන්නවා. මේකේ බරපතලකම තේරෙන්නේ යම් වයසකට ආවට පස්සේ. ඒ නිසා දරුවෝ මොනවා හරි දෙයක් ඉදිරිපත් කරනකොට අපි හොඳින් සවන් දෙන්නට අවශ්‍යයි. ඒවා පිළිගන්න අවශ්‍යයි විනිශ්චයකින් තොරව. සමහරට ඒක වැරදි දෙයක් වෙන්න පුළුවන්, වැරදි දෙයක් කරලා වෙන්න පුළුවන්. නමුත් ඒකට අපි දක්වන ප්‍රතිචාරයේ දරුවව ප්‍රතික්ෂේප කිරීමක් තුලින්වත්, දරුවව විවේචනය කිරීමක් තුලින්වත් නෙවෙයි. දරුවට එයාව තේරුම් අරගෙන ඇයි ඒ දේ කරේ? මම හරි පුංචි දෙයක් අම්මලාට කියලා දෙන්න. දැන් අපිට ওই දරුවෝ ඉන්නෝනේ අවුරුදු 13 11 අවුරුදු 11 12 වගේ. දැන් අම්මලා නිතරම මට කියනවා කියන දේ අහන්න. මට ගොඩාක් මේ ප්‍රශ්න එන්නේ ඒ වගේ දරුවෝ ඉන්න අම්මලාගේ. ඒතර එයාලා කියනවා කියන දේ අහන්න. මෙන්න මේ විදිය කරනවා අර මෙහෙම කියලා. ඉතින් ඔබ දන්නවනේ සාමාන්‍ය පොදු ප්‍රශ්න. දැන් අපි බලන්නේ ඔබේ වයස 35ක් නම් 35න් 40ක් නම් 40න් අපි මේ දරුවා දිහා බලන්නේ අපේ වයස අවුරුදු 40. නැත්තම් 35. බලලා අපි කියනවා අපිට පේනවා එයා කරන දේ වැරදි, මෝඩ වැඩක් කරලා තියෙන කියන වචන කියනවා කවදාවත් කියන්නේ. ඔයා ඒ වයසේ හිටියා නම් ඔයත් ওই මෝඩ වැඩේ කරන්න කියලා තමයි මටත් කියන්න තියෙන්නේ. තරහ වෙන්න එපා එහෙම කිව්වට. මොකද අපි ඒ වයසේදී අපිට දැන් අවුරුදු 40ට ඇවිල්ලා තේරෙන්නේ නැහැ ඒක මෝඩ වැඩක්. ඒක නැත්තම් ඒක නුසුදුසු වැඩක්. ඒක අර මෝඩ වැඩේ කියලා මම කිව්වේ ඔබ භාවිතා කරන වචනේ. අපි එහෙම හිතනවා. නමුත් අපි හිතනවා ඒ වයසට කරනවා ඇයි ඕක කරේ කරන්න ඕනේ නැති වැඩක්. ඉතින් අවුරුදු 11 දරුවට අවුරුදු 40 අත්දැකීම් වල මනසකින් ඒ දිහා බලන්න බෑ. එයා අවුරුදු 11න්
තමයි මේ ප්‍රශ්නේ දිහා බලලා තියෙන්නේ. අනිත් එක දරුවෝම අපි තේරුම් ගන්න ඕනේ අපේ වයසින් නෙවෙයි එයාලගේ වයසින්. මේක හරි වැදගත් දෙයක් අම්මලා හැම වෙලාවෙම දරුවන්ගේ ප්‍රශ්න දිහා බලන්න ඕනේ එයාලගේ වයසින් හිතලා. ඇයි එයා මේක කරන්නේ නැත්තේ කියලා හිතුව ගමන්ම අපිට තේරෙනවා මේ දරුවා මේක කරන්නේ නැත්තේ මේ නිසා. එහෙනම් දැන් අපිට උදව් කරන්න ලේසි. එන්නේ එතනට අපි ගියාට පස්සේ අපි ගොඩාක් වෙලාවට කරන වැරද්දක් තමයි අපේ වයසින් දරුවන්ගේ ප්‍රශ්න දිහා බලනවා. අපේ වයසින් අපි දරුවන්ගේ ප්‍රශ්න දිහා බලන්න පුරුදු වුණාම අපිට දරුවව තේරුම් ගන්න අමාරුයි. අපි දරුවගේ වයසට ගිහිල්ලා ඇයි ඒක කරේ කියලා එතන ඉඳලා හිතපුවාම අපිට ලේසි දරුවව ඒ ගැටලුවෙන් නිදහස් කරගන්න. මේක හරි වැදගත් දෙයක්. ඉතින් අම්මලා කොහොමද අපි මේක පුහුණු කරගන්නේ? පළවෙනි එක තමයි යාළට හොඳින් සවන් දෙන්න. සවන් දෙනවා කිව්වම ඕගොල්ලන් වෙන වැඩක් කරන ගමන් දරුවන්ට සවන් දෙන්න. අපිට හැම වෙලාවෙම දරුවෝ කතා කරනකොට එයාලට සවන් දෙන්න අපහසු වෙන්න පුළුවන් අම්මලා. නමුත් දැන් අපි හිතන වැඩක් කර ඉද්දි දරුවෙක් ඇවිල්ලා කතා කරනකොට අපිට කියන්න පුළුවන් පොඩ්ඩක් ඉන්න පුතේ මම මේ වැඩේ විනාඩි 5කින් ඉවර කරලා එන්නම්. හැබැයි අමතක කරන්න එපා. ඒ විනාඩි 5න් පස්සේ ගිහිල්ලා හමු වෙන්න. දරුවාට ඇහුම්කන් දෙන්න. දරුවගේ ඇස් දෙක දිහා බලලා එයා කියන දෙයට හොඳින් ඇහුම්කන් දෙන්න. ඒ වෙලාවේ ෆෝන් එක ඔබ ඉන්න එපා. වෙනත් අවධානයකට දෙන්න එපා. උය ඉන්න එක ගැන හිතන්න එපා. දරුවට සම්පූර්ණ අවධානය දීලා විනාඩි 5ක් 10ක් දරුවත් එක්ක හොඳින් කතා කරන්න. ඒ වගේම අර මං කලින් කිව්වා වගේ එයා කියන දේ විතරක් නෙවෙයි එයාගේ හදවතේ තියෙන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. දෙවෙනි දේ තමයි මම නැවතත් මතක් කරන්න ඕනේ. පළවෙනි දේ තමයි අපි එයාලගේ ඇස් මැට්ටමට ඇවිල්ලා එයාලත් එක්ක වාඩි වෙලා වෙනත් වැඩක් කරන්න නැතුව එයාලත් එක්ක එයාලගේ ඒ දේ ගැන කතා කරන්න අවශ්‍යයි. ඊළඟ දේ තමයි අම්මලා එයා කියන දේ අර මම කලින් කිව්වා වගේ කියන දේ වගේම නිරීක්ෂණය කරන්න එයාගේ මූණ ඇස් වගේම එයාගේ හැඟීම් වචනෙන් ප්‍රකාශ නොකරන හැඟීම් දෙස ඔබේ අවධානය යොමු කරන්න අත්‍යවශ්‍ය වෙනවා. මෘදු විමසීම් කරන්න පුළුවන්. තුන්වෙනි කාර්යය මොනවද මේ මෘදු විමසීම් කියන්නේ? බබා ඒක කියන්න ලෑස්ති නැත්තම් අපිට කියන්න පුළුවන් පුතේ අද ඔයා දුකින් වගේ මාත් එක්ක ඒ ගැන කතා කරන්න කැමතිද? වගේ වචනයක් අපිට කියන්න පුළුවන්. නැත්තම් දරුවා දුකින් ඉනවා අම්මලා අදත් ප්‍රශ්නයක්ද? අදත් මොකක් හරි වලියක් දාගෙන ඇවිල්ලාද? ඕන් අදත් මොකක් හරි ගෙදර අරගෙන ඇවිල්ලා වගේ වචන කියනකොට දරුවෝ එහෙම් පිටින්ම නිශ්ශබ්ද වෙනවා. ඉතින් එහාට ඔයත් එක්ක කතා කරන්න දරුවා සූදානම් වෙන්නේ නැහැ. දරුවා ටිකක් මුණ අවුල් කරගෙන වගේ න ඔයාට මාත් එක්ක කතා කරන්න ඕනේද? විනාඩි 5ක් දෙන්න පුතේ මං ඔයත් එක්ක කතා කරන්න නම් චුට්ටක් දෙන්න මේ වැඩේ ඉවර කළා මං ඔයත් එක්ක කතා කරන්න එන්නම් කියලා කියන්න පුළුවන්. සමහර වෙලාවට මේ චූටි බබාලි ඉන්න අම්මලා අතින් වැරද්දක් වෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ දරුවෝ මේ නංගිව මම බලා ගන්නවානේ චුට්ටක් ඉන්න බැරිද? ඕක දැම්ම කියන්න ඕනේද කියලා අර දරුවව නිහඬ කරනවා. එතකොට දරුවට අර පුංචි බබා කෙරෙහි එනවා පුංචි තරහක්. මට ඇහුම්කන් දෙන්නේ නැත්තේ මේ නංගින් මේ මල්ලි නිසා නේද කියලා සමහරට එයා ඒ දරුවා එක්ක යම් තරහක් ඇති කර ගන්නට පුළුවන්. ඔබ අමතක කරන්න එපා. ඔබට දරුවෝ 5 දෙනෙක් සිටියත් දෙන්නෙක් හිටියත් ඒ දරුවෝ වෙන් වශයෙන් හරිම වැදගත්. ඒ නිසා ඔබේ අවධානය දරුවන්ට ලබා දීමේදී දරුවන්ගේ වයස් පරතරය ගැන නෙවෙයි දරුවෝ හරිම වැදගත් කියලා ගොඩාක් පවුල්වල මේක තියෙනවා. පොඩ්ඩක් ඉන්න නංගිගේ වැඩ මම වැඩක් නේ නංගිගේ චුට්ටක් ඉන්දියා තව චූටිනේ වගේ දේවල් කියන එකේ අර වැඩිමල් දරුවව අපි නොහිතාම යම් ප්‍රතික්ෂේප කිරීමකට ලක් කරනවා. මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඉතින් අර වගේ ඔයින්නක ඕක දැම්ම කියන්න ඕනේද කියලා කියන වචන වෙනුවට ඉන්න පුතේ මං එන්නම් කතා කරන්න මට විනාඩි 5ක් දෙන්න. ඊට පස්සේ තාත්තා දැන් ඔෆිස් එකේ නම් අපි කතා දැන් ඇත්තටම ඔබ කාර්යාලේ නම් ඉන්නේ දරුවෝ ගෙදර ආවට පස්සේ දුරකථන ඇමතුමක් දීලා දරුවන්ගෙන් පොඩ්ඩක් විමසීමක් කරන්න. ඔයා අද හොඳයිද ඉස්කෝලේ කොහොමද වගේ දේවල්. දැන් එයා කතාවක් ලොකු කතාවක් කියන්න ලෑස්ති වෙනවා නම් දැන් මට වෙලා නැහැ වැඩ තියෙනවා කියනවා වෙනුවට හරි එහෙනම් අපි ගෙදර ඇවිල්ලා තේකක් බොන ගමන් කතා කරමුද වගේ වචනයක් කියපු ගමන් එයාට දැනෙනවා එයා කොච්චර වැදගත්ද කියලා. මම හිතනවා සමහරලාට මම මගේ කාර්යාලයේ තියෙන වැඩ නවත්තලා දුවත් එක්ක ඇවිදින්න ගිහිල්ලා සමහර කොෆි ෂොප් එකකට ගිහිල්ලා වාඩි වෙලා අපි කතා කරන වෙලාවල් තියෙනවා. නැත්නම් සියලු වැඩ නවත්තලා එයත් එක්ක කතා කරන්න අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. මොකද එයා සමහරට පීඩණයෙන් ඇවිල්ලා ඉන්නකොට එයාම කියන ඔය ඔක්කොම කතා කරලා පස්සේ දැන් හරි අම්මා
කියලා නැගිටලා යනවා. ඉතින් ඒක තමයි අවශ්‍ය. අපි එයාලට සමහරට ඕනේ අවවාදයක් නෙමෙයි. අපි එයාලා කතා කරන්නත් කලින් අවවාද දෙන්න ඉක්මන් වෙනවා. හරි ඉක්මන් අවවාද දෙන්න අපේ පැත්තෙන් හිතලා අපි අවවාද දෙන්න ඉක්මන් වෙනකොටත් දරුවා ආස නැහැ. සහ ඒගොල්ලන්ගේ දේවල් ප්‍රකාශ කරන්න සූදානම් වෙන්නේ. අපි අවවාද දෙන්නේ අර අපේ මට්ටමින් මං කිව්වා වගේ ඉතින් දරුවගේ මට්ටමින් හිතලා සමහර අවවාද අපි දෙන්න අවශ්‍යයි. නිවැරදි කිරීම හරි මෘදුව කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් අම්මලා මේ දේවල් හොඳට මතක තියාගන්න. මේව දේවල් හරිම වැදගත් දරුවෝ එක්ක වැඩ කරනකොට. ඊළඟ දේ තමයි දවසකට චූටි වෙලාවක් අම්මලා දැන් විශේෂ කරුණක් නොවුනත් දරුවන් වෙනුවෙන් පොඩි වෙලාවක් දවසකට මම දන්නවා ඔබ කාර්යබහුලයි දරුවෝ වෙනුවෙන් ගොඩාක් වෙලා එක දරුවෙක් වෙනුවෙන් දෙන්න බෑ. නමුත් හැම දරුවෙක් වෙනුවෙන්ම විනාඩි 15ක 10ක කාලයක් දෙන්න පුළුවන් නම් එයාලත් එක්ක විතරක් හරිම වැදගත්. දැන් සමහරට එකම දවසේ බැරි වුණත් සතියේ දවස් ටික මාරු කරගෙන ඔබ දරුවත් එක්ක කතා කරන වෙලාව වෙන් කරන්න පුළුවන්. දරුවා සහ ඔයත් එක්ක ගත කරන කාලයක් වෙන් කරන්න පුළුවන්. සතියකට සැරයක් දරුවොත් එක්ක මම මෙතන කියන්නේ කණ්ඩායම් වශයෙන් නෙවෙයි දරුවෝ ඔක්කොමත් එක්ක නෙවෙයි තනියෙන් දරුවෝ දැන් හැම දරුවෙකුටම අම්මා තාත්තා එක්ක තනියෙන් කතා කරන්න දේවල් තියෙනවා හා ඒ වගේ සම්බන්ධතාව ශක්තිමත් වෙනවා දැන් පොදුවේ හැමෝම එක්ක කතා කරනවා වගේ නෙවෙයි දරුවොත් එක්ක තනියෙන් කතා කරන්නත් අපිට වෙලාවක් වෙන් කරගන්න අවශ්‍ය වෙනවා ගොඩක් වෙලාවට අම්මලා ඒක කරන්නේ අපි දැන් අර පොදුවේ හැමෝමත් එක්ක කාල වේලාවත් එක්ක කතා කරලා මම හිතනවා හැම දරුවෙක් වෙනුවෙන්ම වෙන්ගුණු කාල සීමාවක් දෙන්න පුළුවන් නම් හොඳයි. මේ බබාලත් එක්ක ඒ කියන්නේ දරුවත් එක්ක සමහර ක්ලාස් එක ඇරිලා එනකොට වෙන්නත් පුළුවන්. දැන් චුට්ටක් එළියට ගිහිල්ලා කොෆි ෂොප් එකට ගිහිල්ලා යා නැත්නම් අය කැමති නම් අයිස්ක්‍රීම් එකක් කන්න දීලා පොඩි chat එකක් දාන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. එතකොට එයා දන්නවා මෙයා අම්මට මාව හරි වැදගත්. තාත්තට මාව හරි වැදගත්. එතකොට ගෙදර පරිසරය කොහොමද මේකේ වෙනස් වෙන්නේ දරුවන්ට අගය කිරීමක් දැනෙනවා Taman ජීවත් වෙන පරිසරය තුළ. එතකොට මේ පරිසරය හරිම ආදරණීය වෙනවා, ගෞරවණීය වෙනවා. මේක හරිම ලස්සනයි. දරුවෝ වෙනුවෙන් ඇහුම්කන් දෙන පරිසරයක් එතන නිර්මාණය වෙනවා. ඉතින් අර සමහර විට රෑ කෑම මේසේ අපි කෑම මේසේ කෑම කන්නේ ටීවී එක දිහා බලාගෙන නාට්‍යයක් දිහා බලාගෙන කනවා වෙනුවට කෑම මේසේ පොදු කතා බහකට වෙන් කරගන්න පුළුවන්. දරුවොත් එක්ක කතා කරනකොට ෆෝන් එක පොඩ්ඩක් ඕෆ් කරලා පැත්තකින් තියන්නට පුළුවන්. සම්පූර්ණ අවධානය ඔබට දීලා ওই දරුවෝ එක්ක මේ කතා කරන විනාඩි 10 දරුවට දැනෙනවා තමන් ඉතාමත් වැදගත් වටිනා කෙනෙක් කියලා. මේක දරුවන්ට විතරක් නෙවෙයි ස්වාම්පුරුෂයා භාර්යාව විදියට husband and wife විදියට ඔය දෙන්නට වෙන්වුණු පුංචි කාලයක් අවශ්‍යයි. දැන් වගකීම් කාර්යබහුලත්වයත් එක්ක වැඩියෙන්ම ඈත් වෙන්නේ අම්මයි තාත්තයි. දෙන්නට කතා කරගන්න වෙලාවක් නැහැ. දෙන්න වෙනුවෙන් අපි ගොඩාක්ම නිදහසට කරුණ කියන්නේ මට වෙලාවක් නැහැ. වෙලාවක් අපි දෙන්නේ අපිට ප්‍රමුඛතාවයන් තියෙන දේවල් වලට නේ. ඉතින් විවාහයක් ඇතුලේ ඔය දෙන්නා වෙනුවෙන් වෙලාවක් තියෙන එකත් ප්‍රමුඛතාවයක් තියෙන ඉතාමත් වැදගත් දෙයක් බව මතක තියාගන්න. මේ නිසා මේ කරුණ නිසා නිවස ඇතුලේ එකිනෙකනාව තේරුම් ගන්න, එකිනෙකනාව අගය කරන, එකිනෙකනාට සවන් දෙන ඉතාමත් ප්‍රියමනාප. එතකොට දැන් මේ නිවසේ තියෙන ආතතිය නිකම්ම එකිනෙකනා පීඩනය නෙවෙයි ඉන්නේ. මොකද අහුම්කම් දෙන පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. කෙනෙක්ට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න අවශ්‍ය අවකාශය නිවස තුළ හම්බෙලා තියෙනවා. එතකොට එයාලගේ ආතතිය අර පීඩණයෙන් ඉන්න අවශ්‍ය නැහැ. වයිෆ්ට හස්බන්ඩ් එක කතා කරන්න වෙලාවක් තිබ්බම එයාගේ පීඩනේ කියන්නේ එයාගේ ගැටලු දේවල් කතා කරන හස්බන්ඩ් අහුම්කම් දෙනවා. හස්බන්ඩ්ගේ දේ කතා කරන වයිෆ් ලෑස්ති. ඒ වෙලාවට වයිෆ් අහුම්කම් දෙනවා. එයා කතා කරන්න යන්නේ. ගොඩක් වෙලාවට විවාහයන් තුළ උපදේශ නෙවෙයි ඕනේ තමන්ගේ සහකරුවගේ. එයාට අපිට ඕනේ එයා කියන දේ අපි කියන දේ අහගෙන ඉන්නවා දකින්න විතර. අපි ගොඩාක් වෙලාවට උපදෙස් දෙන්න යනවා, කතා කරන්න යනවා. ඊට වඩා ඕනේ අහුම්කම් දෙන කෙනෙක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මේ වගේ පරිසරයක් නිවසේ නිර්මාණය වෙනකොට එක එකිනෙකා තුළ තියෙන ආතතිය අඩු වෙනවා විතරක් නෙවෙයි, හරිම ප්‍රේමණීය බැඳීම් ගොඩ නැගෙනවා. ඉතින් තව අන්තිමට එක කරුණක් මට එකතු කරන්න ඕනේ. අපි එකිනෙකා අපේ හැඟීම් ප්‍රකාශ කරන විදිය වෙනස්. ඔබට දරුවෝ 3 දෙනෙක් ඉන්නවනම් 3 දෙනා හැඟීම් ප්‍රකාශ කරන විදියන් වෙනස්. වයස අනුවත් වෙනස් වෙනවා. ඒ වගේම පුද්ගලයෝ වශයෙන් උත් අපි හැඟීම් ප්‍රකාශ කරන විදිය වෙනස්. සමහර අය තමන්ගේ හිතට ආපු දේ කෙලින්ම කියනවා. සමහර අය තමන්ගේ හිතට එන දේවල් කියන්නේ නැහැ, නිශ්ශබ්දයි. ඉතින් මේ එක එක්කෙනා හැඟීම් ප්‍රකාශ කරන විදිය අපි නිවසක් තුල තේරුම් ගන්න ඕනේ සහ ඒකට ගරු කරන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි එක එක්කෙනා සමහර සමහරු කෙනෙක් පෙරදුනහම එයාට ඕනේ ගිහිල්ලා පොඩක් නිශ්ශබ්දව ඉන්න. සමහරට පොඩක් පැත්තකට වෙලා ඉන්න. ඉතින් අපි මේ වෙලාව දීලා පස්සේ යත් එක්ක කතා කරන්න පුළුවන්. සමහරලාට කෙනෙක් ප්‍රශ්නයක් වුණ ගමන් කතා කරන්න සූදානම් නැහැ.
නමුත් අපි බල කරලා කතා කරන්න ගියොත් ඒක යාට අපහසුතාවයක් වෙන්න පුළුවන්. නමුත් සමහරු කැමති ප්‍රශ්නේ උන ගමම තමන්ගේ හැඟීම් ඔක්කොම තව කෙනෙක් එක්ක බෙදා ගන්න. මේකත් අපි පවුලක් තුල හොඳින් තේරුම් ගන්න අවශ්‍ය දෙයක්. ඉතින් අපි එක එක්කෙනා වෙනස්නේ. ඒ එකිනෙකෙනාගේ වෙනස්කම් වලට අපි ගරු කරන්න අවශ්‍යයි. ඉතින් අපි කතා කරන විදිය, ඒගොල්ලන්ගේ හැඟීම් තේරුම් ගන්න විදිය පවුලක් තුල ආදරණීය සුරක්ෂිත බවක් ඇති කරනවා. ඉතින් චිත්තවේගීව පෙනී සිටීම කියන්නේ දරුවත් එක්ක සම්පූර්ණයෙන් දවස ඔබ එතනම දරුවා එක්ක රැඳිලා ඉන්න එක ගැන නෙවෙයි. දරුවත් එක්ක යම් කෙටි වෙලාවක් වුණත් හොඳ සම්පූර්ණයෙන්ම ස්ථාන අපි දන්නවා අපි කාටවත් දරුවෙක් එක්ක දවසම මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්නට බෑ. නමුත් අපිට පුළුවන් දරුවත් එක්ක අර කිව්ව විදිහේ ගුණාත්මක කාලයක් ගත කරන්න. ඉතින් එහිදී හරි වැදගත් හොඳින් සවන් දෙන්න, සම්පූර්ණ අවධානය දෙන්න, ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්න. හොඳින් සවන් දෙන්න. ඊළඟ කාරණේ මතකද? සම්පූර්ණ අවධානය දෙන්න, ඒ වගේම ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්න. මම නැවතත් මතක් කරනවා. හොඳින් සවන් දෙන්න, අවධානය දෙන්න, ඒ වගේම ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්න. ඉතින් මේ දේවල් නිසා සාමකාමී ප්‍රේමණීය නිවසක් ගොඩනැගෙනවා. ඉතින් අම්මලාට ආයෙත් මම මතක් කරන්න ඕනේ නිවසක් තුල තියෙන්න ඕනේ ඉතාමත් වැදගත් දේවල් තුනක් මම අවසාන වශයෙන් කිව්වා. ප්‍රීතිමත් ආතතියෙන් තොර නිවසක් ගොඩනැගෙන්න මොකක්ද ඒ තුන කියලා ඔබට මතකද? හොඳින් සවන් දෙන්න, අවධානයෙන් සවන් දෙන්න, ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්න. ඉතින් මේ තුන සිද්ධ වෙන නිවසක් තුල Tamanට අගය කිරීමක් හැම කෙනෙක්ටම දැනෙන්න යනවා. ඉතින් මම හිතනවා අපේ මේ තුන්වෙනි වීඩියෝ එකත් ඔබට ඉතාමත් වැදගත් වෙන්න ඇති කියලා. යම් අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. දරුවෝ ගැන වෙන්න පුළුවන්, ඔබ ගැන වෙන්න පුළුවන්, මේ වීඩියෝ එක ගැන වෙන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් දිගටම මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙලා ඉන්න. අපි තවත් වැදගත් කරුණු කීපයක් ඉදිරි එපිසෝඩ්ස් වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට සුබ දවසක්. ආදරණීය පවුලක් ඔබ හැමෝටම ගොඩනගන්න හැකි වේවායි කියලා මම විශ්වාස කරනවා.